ඔන්න එකමත් එක කාලෙක එක්තරා ගමක දුප්පත් ගෙදරක් තිබුණා. මේ ගෙදර ජීවත් වුණේ සපත්තු සාදන්නෙක් එයාගේ බිරිඳත් එක්ක. මේ දෙන්නට මොනතරම් අඩුපාඩු තිබුණත් හරිම යහපත් පිළිවෙලට තමයි එයාලා ජීවත් වුණේ. මේ සපත්තු සාදන්න කොච්චර මහන්සි වෙලා වැඩ කළත් ඉන් ලැබුණ මුදල එයාලට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. එක දවසක් ඔවුන්ට රෑ කෑමට කිසිම දෙයක් තිබුණේ නෑ. ඉතින් මේ දුප්පත් සපත්තු සාදන්න එයාගේ බිරිඳට මෙන්න මෙහෙම කිව්වා. යන්තම් එකම එක සපත්තු ජෝඩුවකට සෑහෙන්න විතරයි හම් ඉතුරු වෙලා තියෙන්නේ. මොනවා කරන්නද? මම ඒකවත් හදලා හෙට නගරෙට ගිහිල්ලා විකුණ ගන්න බලන්නම්. එහෙම වුණොත් හෙටවත් අපට කෑමට මොනවා හරි දෙයක් මිලට ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ සපත්තු සාදන්න සපත්තු පතුරම කපලා මහන්න සියල්ලම සූදානම් කරලා ඊළඟ දවසේ උදෙන්ම මහන්නම් කියලා හිතාගෙන බඩගින්නෙම නින්දට ගියා. ඊළඟ දවසේ උදෙන්ම නැගිටපු සපත්තු සාදන්න ඊට කලින් දවසේ සූදානම් කළ සපත්තුව මහන්න හිතාගෙන ඉක්මනින්ම සපත්තු මහන කාමරයට ගියා. එයාට අදහ ගන්නත් බැහැ මේ සිදුවීම. එයා ඊයේ මහන්න සූදානම් කළ හම්රෙදි අතුරුදහන් වෙලා. ඒ වෙනුවට ඊටා වටිනා හම් සපත්තු යුවලක් මේසෙ උඩ උජාරුවට බැබලි බැබලි හිටියා. දෙවියනේ, හරිම පුදුමයි. මේක නම් අදහ ගන්නත් බෑ. සපත්තු සාදන්න සතුටින් කෑ ගැහුවා. සපත්තු සාදන්නගේ හඬ ඇහිලා එයාගේ බිරිඳත් එතනට දුවගෙන ආවා. හරි ලස්සන සපත්තු ජෝඩුවක්නේ. කොහොමද මේක මෙතෙන්ට ආවේ? ඒකනේ නම් මාත් මේ කල්පනා කළේ. මං ඊයේ රෑ මේසෙ උඩින් තිබ්බේ සපත්තු හදන්න හම් ටිකක් විතරයිනේ. ඒත් කොහොමද මේ ලස්සන සපත්තු ජෝඩුවක්? ඒත් එක්කම සපත්තු හොයාගෙන ගැනුම්කරුවෙක් ආවා මේ දුප්පත් ගෙදරට. හරිම කලබලයෙන්. දැනගන්න ලැබුණ මේ සපත්තු හදනවා කියලා. ඕහෝ, මේ තියෙන්නේ හරි ලස්සන සපත්තු ජෝඩුවක්. මට හරියන විදිහටම තියෙනවා. මට මේක දැන්මම ගන්න පුළුවන් නේද? මං ඔයාට රන්කාසි 3ක්ම දෙන්නම්. රන්කාසි 3ක් කියන්නේ සපත්තු මහන්නට හිතාගන්නවත් බැරි මිලක්. ඔහු පිළිතුරු දෙන්නටත් පෙරම එම සපත්තු යුගල අරගෙන ඊටාම හදිසියෙන් වගේ ගැනුම්කරු යන්නට ගියා. ඉතින් ඊට පස්සේ මේ යුවල නගරෙට ගිහිල්ලා කෑම බීම වගේම අලුතින් සපත්තු මහන්න අවශ්‍ය සම්රෙදිත් අරගෙන හරිම සතුටින් නිවසට ආවා. ඉතින් එදා රෑ ඔහු සපත්තු ජෝඩු දෙකක් මහන්න අවශ්‍ය කරන සම් සකස් කරලා පුරුදු විදිහට නින්දට ගියා. ඊළඟ දවසේ උදේම සපත්තු මහන්න හිතාගෙනයි එයා නින්දට ගියේ. සපත්තු මහන්න උදෙන්ම නැගිටලා සපත්තු මහන කාමරයට ගියා. අනේ ඔහුට හිතා ගන්නවත් බෑ වෙලා තියෙන දේ. සපත්තු යුගල් දෙකම කවුරු හරි මහලා නිම කරලා. හරිම පුදුමයක්. ඉතින් ඔය විදිහට දවස් ගෙවිලා ගියා. ඉතින් හැමදාමත් මේ වගේම තමයි. කලින් දවසේ මහන්න සකස් කරලා තියෙන සපත්තු පහුවදාට තියෙන්නේ ඊටාම දක්ෂ කෙනෙක්ගේ අතින් නිම වූ වටිනා සපත්තු විදිහටයි. දැන් සපත්තු සාදන්නගේ දුප්පත් ගෙදර හොයාගෙන හැමදාම සපත්තු ගන්න මිනිස්සු එනවා. එයාගේ සපත්තු ගන්න කවුරුත් ආසයි. මොකද ඒවා ඒ තරම්ම ලස්සනයි. ඒ වාගේම මේවායේ කල් පැවැත්මත් හොඳයි. ඉතින් මේ සපත්තු සාදන්න ඊටාම ඉක්මනින්ම ගමේ ඉන්න පෝසත්ම වෙලෙන්දා වුණා. ඉතින් එයාලට ඕනේ වුණා එයාලට සපත්තු හදන්න උදව් වෙන්නේ කවුද කියලා ඉක්මනින්ම දැනගන්න. ඉතින් එක දවසක් මේ සපත්තු මහන්න ඔහුගේ බිරිඳත් එක්ක රෑ නොනිදා ඇහැරිලා හිටියා. මැදියම් රෑ ඉක්මනවත් එක්කම ඒගොල්ලෝ දැක්ක අඟුටු මිට්ටු කීප දෙනෙක් ඇවිදිලා සපත්තු හදන්න තිබුණු සම් අරගෙන ලස්සන සපත්තු මහන හැටි. ඔවුන් බලාගෙන හිටියා ඒ කුඩා දෑත් වලින් සපත්තු හැඩවෙන අන්දම ගැන. අදහ ගන්නත් බෑ. හරි පුදුමයි. ඔවුන්ට මේ තරම් ඉක්මනට ධනවත් වෙන්න පුළුවන් උනේ වෙන කවුරුවත් හින්දා නෙමෙයි. මේ පුංචිම පුංචි අඟුටු මිට්ටු නිසා නේද කියලා ඒගොල්ලෝ කල්පනා කරා. අඟුටු මිට්ටෝ අපිට කළේ ලොකු උදව්වක්. ඒ හින්දා අපි එයාලට පුංචි හරි තෑග්ගක් දෙන්න ඕනේ. ඉස්සරහට එන්නේ ශීත ඍතුව. ඉතින් මම කල්පනා කළා
අඟුටු මිට්ටන්ට ශීත ඍතුවට අවශ්‍ය කරන කබා වගේම සීතලෙන් ආරක්ෂා වෙන්න ඕන කරන හැම දෙයක්ම මගේ අතින්ම මහලා දෙන්න. ඒක නම් අපූර්ව අදහස්. සපත්තු මහන්නගේ බිරිඳ අඟුටු මිට්ටන් වෙනුවෙන්ම රසවත් කෑම වේලකුත් හැදුවා. අඟුටු මිට්ටන් වෙනුවෙන් මහපු ඇඳුම් ආයිත්තම් සියල්ලම වගේම ආහාර පානත් එයාලා මහන කාමරේ මේසෙ උඩින් තියලා රාත්‍රියේ නිින්දට ගියා. ඔන්න සුපුරුදු විදිහට මැදියම් රෑ ලං වෙනකොටම අඟුටු මිට්ටෝ ටික සපත්තු මහන්නගේ මහන කාමරයට ආවා. එයාලට මේසෙ උඩ තිබුණු හිම කබා දැකලා හරිම සතුටු හිතුණා. එයාලා ඒව ඉක්මනටම ඇඳගත්තා. ඊට පස්සේ එයාලා වෙනුවෙන් සකස් කරලා තිබුණු භෝජන සංග්‍රහය එයාලා භුක්ති විඳා. අඟුටු මිට්ටෝ ඔක්කොම මේසෙ උඩට නැගලා සින්දු කියමින් නැටුවා. එයාලා ගොඩක් විනෝද වුණා. ඉතින් ඊට පස්සේ මේ අඟුටු මිට්ටෝ කවදාවත් සපත්තු මහන්නගේ නිවසට ආවේ නෑ. ඒත් ඒ වෙනකොට ඔහු ඒ ගමේ ඉන්න දක්ෂම කරුණාවන්තම සහ පොහොසත්ම සපත්තු මහන්න වෙලා ඉවරයි. ඉතින් එදා ඉඳන් ඒ යුවල හරිම සතුටින් කල් ගෙව්වා. ඒ වගේම ගම්වැසියන්ටත් උදව් කරන්න නම් අමතක කළේ නැහැ. මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන ආයමත් අපි එන්නම්. දේදුණු ලෝකය පුංචි ඔබේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පුංචි ඔයාලගේ දෙමව්පියන්ගේ අදහස් යෝජනා පල්ලෙහා comment section එකෙන් අපිට කියන්න.